වෙඩින් එක හරි ලස්සනට උනා නේද බබා? හැම දෙයක්ම කිසිම අඩුපාඩුවක් නැතුව පිළිවෙලට වුණා. ඔයාගේ අක්ක සෑහෙන්න වේදම් කරලා නේද ඒක ඇරේන්ජ් කරලා තියෙන්නේ? ඔව්. අදත් ඉතින් යානුවේ පාන්දර ඉඳලා හැමදේම බලලා කරේ. එහෙම අක්ක කෙනෙක් ලැබෙන්න ඔයා ගොඩාක් වාසනාවන්තයි. ඇයි මං විතරක්? එහෙම නෑනෙක් ලබන්න ඔයත් ගොඩාක් වාසනාවන්ත වෙන්න ඕනේනේ. මගේ වෙඩින් එක ලස්සනට කරලා මනමාලියක මේ ගෙදරට එක්කන් එන එක එයාගේ හිතේ කාලයක් තිස්සේ තිබ්බ ලොකු බලාපොරොත්තුවක්. මට ඒක දැනෙනවා අක්කී. ඇත්තටම ඇයි ඔයාගේ අක්කා මැරි කරේ නැත්තේ? එයාගේ අම්මා කැන්සර් එකකින් නැති වුණාට පස්සේ තමයි අප්පච්චි මගේ අම්මා මැරි කරලා තියෙන්නේ. Oh my god. ඇයි යනවා මට ඔයා කීවේ නැත්තේ? අම්මයි අප්පච්චි නැති වුණාට පස්සේ එයා පුංචියට බිස්නස් එකක් පටන් ගත්තා. මගේ අධ්‍යාපන වැඩයි බිස්නස් එකේ වැඩයි එක්ක එයාට ඔට්ටු වෙලාම එයා දන්නෙත් නැතුව එයාගේ වයස ගියා. එතකොට ඊට කලින් යා කාත් එක්කවත් යාළුවා නැද්ද? මං හිතන්නේ නෑ. අනේ යා හරි පව් නේද? ඒක නම් එහෙම තමයි. ඒත් ඉතින් මොනව කරන්නද? ඒක ඉතින් යා ලබාපන් හැටි වෙන්නේ නැති. මේ දැන් කතා කරලා ඇති නැද්ද? ඇයි? බබාට දෙවිමන්තයිද? ගොඩාක්. Hello. Good morning, Mr. Jayasoma. මොනවා? good? ඔබතුමියට නම් good ඇති. මට නම් ඇති හොඳක් නැහැ ඉතින්. අනේ ඇයි Mr. Jayasoma එහෙම කියන්නේ? කොහොමද හොඳ වෙන්නේ කියන්නකෝ? මිනිස්සු ගත්තු ණය අහපවුනෝ දීම අකාරිනකොට. Mr. Jayasoma මට කොහෙත්ම අමතක වෙලා නැහැ මම ඔබතුමාගෙන් ලෝන් එකක් ඉල්ලගත්තා කියන එක. එහෙම අමතක වෙන්න විදියක් නැහැ තමයි ඉතින් ওই වයසට. ඒත් මට පොඩි සැකයක් තියෙනවා නෝනා හිතාමතාම ඔක අමතක කරන්න හදනවද කියලා. Mr. Jayasoma අපිට මේ දවස්වල ටිකක් අමාරු කාලයක් තමයි. ඒත් හැබැයි එහෙම කියලා ණයකාරයෙක් වෙලා මැරලා යන්න මං කැමති නෑ. මට තව සතියක් දෙන්නකෝ. අනේ නෝනා මේ මං උපරිම දවස් 3ක් දෙන්නම්. 4 වෙනි දවසේ උදේ පාන්දරම මං එනවා නෝනාගේ ගෙදර. අනේ Mr. Jayasoma ගෙදරට නම් ඇවිල්ලා මේ ගැන කතා කරන්න එපා. මගේ මල්ලි මැරි කළා තාම දවස් 2යි. මගේ වචන වෙනසක් වෙන්නේ මොනවා හරි කළා මගේ සල්ලි ටික ලැහැත්ති කරලා තියන්න. එච්චරයි. හරක් වෙනවා. හරි හරි. ඒක බිලයමු. ඔව් ඉතින් නංගි කැම කන්න නැති නිසා මම නංගිට කැම බෙදුවේ නෑ නේද? අක්කා දරන්නේ මම වැඩි කන්නේ නැහැ කියලා. මම ඉතින් ඩයට් කරනවා. හා එහෙම හරියන්නේ නෑ. ඒ ගෙදර ඉන්නකොට. දැන් ඔයා කසාද බඳලා ඉන්නේ අපේ ගෙදර. ඒ හින්දා දැන් හොඳට කන්න බොන්න ඕනි. ඔය කිව්වට ඉස්සරහට අක්කා ඩයට් කරන්න ගයිද දන්නේ අනේ මේ පිස්සු. අම්මෝ මම මල්ලිගේ වෙඩින් එක ඉවරනකන් ඇඟිලි ගැන හිටියේ. මගේ ඔළුවේ තිබ්බ ලොකු බරකින් දැම්මන් නිදහස්. දැන් ඉතින් නංගිටත් පුළුවන් මගේ බිස්නස් වැඩවලට උදව් වෙන්න. ඔව් ඉතින් බැරි කමක් නම් නැහැ. මගේ මාස් එක කම්ප්ලීට් කරන්න තියෙනවනේ අක්කේ. ඒක කම්ප්ලීට් කරේ නැත්නම් මගේ ජොබ් එකේ ඊළඟ වර්ෂන් එකට යන්න බැරි වෙනවා. ඒකට ඉතින් අකලංකත් කැමතියි. නේද අකලංක?
දැන් ඒ කියන්නේ ඔයාලා ඔක්කොම තීරණය කරගෙන ඉවරද? එහෙම එකක් නෑ අනේ. මේක ඉතින් අපි දෙන්නගේ මැරේජ් ලයිෆ් එකනේ. ඒකත් ඇත්ත ඉතින්. මිස්ටර් ජයසෝම ඇයි අනේ ගෙදරට ආවේ? මං එදත් කිව්වනේ ගෙදරට එන්න එපා කියලා. අනේ මහත්තයෝ මං වැඳලා කියන්නම්. මගේ මල්ලි ඉස්සරහා මට ලැජ්ජ කරන්න එපා. මේ මං අද ආවේ දෙකෙන් එකක් විසඳ ගන්න. ණය මුදලට හිලව් වෙන්න ඉදිරිය තියෙන දෙයක් හරි අරගෙන යනවා. මේ කවුද අර කෑ ගහන්නේ? ඒක තමයි මේ මාත් බලන්න. අනේ මහත්තයෝ එහෙම කරන්න එපා. අනේ මහත්තයෝ පොඩ්ඩක් ඉන්නු. කවුද මේ? මහත්තයෝ මම මේ නෝනගේ පරණ නායකාරයෙක්. නායකාරේ? මං හරි නේද? මේ ඉන්නේ ළඟදී කැන්දන් ආපු පුංචි නෝන වෙන්නද නේ? මේ අයිසේ. තමුසරේකින් වැඩක් නෑ. අනවශ්‍ය දේවල් මෙතන කතා කරන්න එපා. ඔන්න ඉතින් මහත්තයා රෝන්ටුවක් දෙනවනේ. මහත්තයා නෝන කියලා ගරු නම්බු දීලා කතා කරපුවාම මහත්තයා ওই විදිහට මට කතා කරන්න එපා. එකපාරට ගයක් අස්සට කඩාගෙන යන්න යන එකට ඔහොම නැත්තම් කොහොමද ඔය කතා කරන්න කියන්නේ? හරි. මං දැන් ඉවසුවා හොඳටම ඇති. අද මම මෙතන යන්නේ මගේ ණය මුදල් වලට පිය වෙන්න මොන හරි දෙයක් අරගෙන. මගේ ගුටිනෝ කාම එතනින් ඵලයන්. මම මේ හොඳින් කියන්නේ. අනේ මල්ලි ඔක නවත්තන්න. ඔයා දෙක යන්න. මම මේකට බලන්න. අම්මට උදේ. ආර චණ්ඩියක් නේ. පුළුවන් නම් පන්න බලන්න. අනේ ඇති නවත්තන්න දැන් ඕක. අනේ මල්ලි. අනේ නවත්තන්න ජයසෝම අත්තේ නවත්තන්න. අනේ කවුරුත් නැත්ද? අනේ අර ගොන්නේ පානේ. අනේ අනේ අතර ගොන්න කොනේ. උඹලා ගත්තු ණය ගවන්නේ එහෙමයි එනන්නේ. හරි මම යන්නම්. හැබැයි උඹලා ඉතින් දෙපා මම මේ ඔය රල්ලි මට ගෙව්වත් එකයි නැතත් එකයි. ඕකේ වාඩුව මම ගන්නවන්නේ ඒක මෙතන යන්නේ. මොකද්ද මේක තේරුම? ඒ අතර නායකාර වෙනවා. මං කොහොමද පාරේ බහලා යන්නේ? කිව්වනම් කොහමද? ෂික් විතර. මම නම් අද ඔෆිස් යන්නේ. කොහොමද අනේ පාරේ බහලා යන්නේ?
අක්කේ ඇයි මල්ලි මම මේ රත්තරන් බඩු ටික අරන් තිබ්බා. අක්කේ නයොමි තාම ගෙදරාවේ නෑනේ. මොකක්? මේ කරුවලත් වැටිලානේ. ඒක තමයි අක්කේ. මේ එයාගේ ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑනේ. මොනවා? මෙච්චර වෙලා හිටියයි ඕක මට කියන්න. මං හිතුවේ ඇවිල්ලා කාමරේ ඉන්නවා කියලා. මල්ලි තව පැය භාගයක් විතර බලලා නංගිලා ගෙදරට කෝල් එකක් දීලා බලන්න. එහෙවත් ගිහිල්ලාද කියලා. නෑ නෑ අක්කේ. මං අම්මට කෝල් කරා. එහෙ ගිහිල්ලත් නෑ. එහෙ ගිහිල්ලත් නැත්තම් චන්දේ මොකද කේස් එක? අතුරුදහන් වීමක් සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න ඇවිල්ලා තියෙනවා සර්. ආ මොකද වෙලා තියෙන්නේ? සතුරුදහන් වෙලා තියෙන්නේ මගේ වයිෆ්. මේ අපි දෙන්නමයි උදේ වැඩට ගියේ. හවස අපි දෙන්න කලින් එමු කියලා කතා වෙලා හිටියේ. මේ මං ආවා. මේ බලන් හිටියා මෙයාගෙන් කිසිම තොරතුරක් නැහැ මට. ඒ නිසා මම මේ කෝල් කරලත් බැලුවා ෆෝන් එක නම් රින්ග්ස් යනවා ඒත් ආන්සර් කරන්නේ නැහැ. බලන් ඉඳලා බැරිම තැන තමයි මේ පොලිසියට ආවේ. හොඳයි. මේ කවුද? මේ මගේ අක්කා. හොඳයි එහෙනම්. චන්දේ මෙයාලා පැමිණිල්ල සටහන් කරගන්න. අනේ සර් මට පුළුවන් ඉක්මනට මගේ වයිෆ් හොයලා දෙන්න සර්. හරිද? ඒකනේ අපි ඉන්නේ. අපි ඒක විධිමත් කරන්න. වා දන්න තොරතුරු. හරි විදියටම ඉවැරදිව සටහන් කරන්න. චන්දේ ඔය ටික ලියා ගන්න. අපි ඊට පස්සේ විමර්ශන ආරම්භ කරන්න. හරි සර්. ලීසේ වාරේ නැති කරාට අර බඩේ බලන්න යන්න දිනවා. දැන් වාහනේ නේද? ඒක ෆලෝ කරන්න ඕනේ. තමුනේ ජයසෝම කියන්නේ? ඔව් සර්. අපිත් එක්ක යම් පොලිසියට. එයි සර්. කරුතරයක් ගන්න තියෙනවා. සද්ද කියන්නකෝ නිකන්. හරින්නකෝ. අතුරුදහන් වීමක් සම්බන්ධව තමුන්ගේ සැකපිට අපිට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. ඒ මොකද්ද සර්? නයෝමි සපරමාදුගේ අතුරුදහන් වීම සම්බන්ධව. මං එහෙම ගෑනුකට දන්නේ නැහැ සර්. තමුන් දන්නේම නැහැ. හොඳයි. මම බලා ගන්න පුළුවන් පොලිසියද? යන්න. විසි. අනේ සර් මම මේ පොලිස් අල්ලි ටික එකතු කරන් ගෙදර යන ගමන්. අගා. තමුන්ගේ ගෑල්ලමයි නම ඇහුවෙත් අදමයි නේද? මගේ ආන්තර වුණ මෑණිය පල්ලස. තමුන්ගේ වැරදි වහගන්න. බැරි දෙමව්පියන් අල්ලන්න එපා මිනෝ. මට කියනවා. එදා තමුන් දීපිකාලා ගෙදර ගිහිල්ලා රණ්ඩු අල්ලපු එකත් බොරුවක්ද? ඒක මන් නෑ කිව්වේ නෑනේ සර්. අනික හරිනම් මමයි මේ මිනිහයාට විරුද්ධව පොලිසිය යන්න ඕනේ. මට තුවාල වෙනකන් එදා ගැහුවා සර්. තම ගුටි කෑවට පස්සේ නාමිමිය පෙන්නලා අකලංකට තර්ජනය කළා නේද? මම ওই ගෑල්ලමගේ නමක් කියලා කිසිම දෙයක් කිව්වේ නෑ සර්. මට ඇත්ත කියනවා. තමුන්ගේ කෙල්ලට මොකද කළේ? තමුන්ගේ කෙල්ල හංගගෙන ඉන්නව නේද? අනේ සර් තනි මං කොහොමද කෙල්ලෙක් උස්සන්නේ? ස්ටකාංක කියන්නේ අතේර පල්ලා අනේ මම බේරගන්න කවුද යකම්ලා කට හපන්න ඇයි? කට හපන්න. මට කෑරි ගන්න බෑ හරිද මම අතේරපා බං අජන්තයේ මේක සිහියා පොල් නම් කෑ ගහන වැඩි. පොණ්ඩෝකේ කට බැදලා දාපන් බං.
මට යමන්කෝ බාගලා. එහෙමද? කිසිම සීරීමක්වත් තුන්නේ නෑ නේද? නෑ. කෙල්ලට ආයි කිසිම හීරීමක්වත් නෑ. හරිද? මම රෑ වෙනකන් කෙල්ලෝ මේ කැලේම තියන් ඉන්නවා. එහෙමනම් හොඳයි. එහෙමනම් පරිස්සමෙන් මේ විදිහටම කිසිම හානියක් නොකර කන්ද මුදුවට අරන් එන්න. හරිද? හරි ගොන්නස් හරි. මේ කෙල්ලෝ වෙනි. ඉක්මන් කරමු යන්න. ඉක්මන් කරමු. මල්ලි දැන් ඔයා දුක් වෙන්නේ නැතුව ඉන්නකෝ. දැන් අර ඉන්ස්පෙක්ටර් අර කාලකන්ණි ජයසෝමයාව අල්ලගෙන තියෙන්නේ. දැන් උගෙන් ප්‍රශ්න කරනවනේ. හෙට අනිද්දා වෙනකොට අපිට ණයොම ඉන්න තැනක් හොයාගන්න පුළුවන් වෙයි. අක්කා එහෙම හිතනවද? නැත්තම් පොලිසියෙන් ඌට ගැලවිල්ලක් නෑ ණයොමව දෙනකම්. ඒත් අපි කොහොමද හරියටම කියන්නේ ඌමයි ණයොමට කරදරයක් කරේ කියලා? නැත්තම් මල්ලි වෙන කවුද ඉන්නේ අපිට මේ වගේ කරදර කරන්න? මල්ලි අක්කා මේ වෙලාවේ කොහේ හරි යන්නද? ඔව් මල්ලි මම මේක කියන්න තමයි ඔයාලට කතා කරේ. කොහෙද අක්කේ මේ රෑ වෙලා? අපේ ඔෆිස් එකේ පියන් කෙනෙක් කිව්වා අඳුනින් ශාස්ත්‍ර බලන තැනක් ගැන. මං ඊයේ ගිහලා වෙලාවක් ඉල්ලගත්තා. ශාස්ත්‍ර බලන්න? ඔයා ওই පිස්සු කියන ඒවා විශ්වාස කරනවද? එහෙම කියන්න එපා මල්ලි. අපිට මේ වගේ වෙලාවට නොපෙනෙන බලවේග වල පිටත් පතන්න වෙනවා. හරි. එනම් මාත් ඇඳුමක් දාගෙන එන්න. අක්කා මට විනාඩි 15ක් දෙන්නකෝ.
නෑ නෑ මල්ලි ඔයා ඉන්න. ඒව මේ ආවට ගියාට යන්න පුළුවන් ගමන් නෙවෙයි මල්ලි. ඒවට හොඳට පේ වෙලා යන්න ඕන. ඒත් අක්කේ මේ රෑ වෙලා ඒකට කමක් නෑ මල්ලි. බැරි වෙලාවත් පොලිසියෙන් එහෙම ආවොත් එහෙම. ඔයා ඉන්න. මම පරිස්සමෙන් ගිහින් එන්න. හලෝ ඔක්කොම ලෑස්ති කරලා තින්නේ. ඇයි පරක්කු? ඉක්මනට එන්න. ඔගොල්ලෝ මේ පැත්තේ යන්න. මම මේ පැත්තේ යන්න. මොකද මේ කරන්නේ? මේ ඉන්නේ මගේ නංගි. නංගි බේරගන්න දාව එහෙනම්. අනේ අක්කේ මාව බේරගන්න අක්කේ. අනේ මාව බේරගන්න අක්කේ මාව මරන්න හදන්නේ. අනේ අක්කේ මාව බේරගන්න මොනවද මේ කියන්නේ? අක්කා කොහෙද බලමන්තර අක්කා උනේ? කවුද ඉඳලාද? ඉතින් වරවරයම්. වරවරයි. ඕ මේ නර බිල්ල අරගෙන. මට වරයි.
යකෝ මං හිතන් හිටියේ එක බඩවැල කඩාගෙන නාවත් උඹ මගේ සහෝදරය කියලා. මටයි වැරදුනේ. මටයි වැරදුනේ. ය කටියගෙන දීපිකා මොකද ඔච්චර කල්පනා කරන්නේ? මෙච්චර ලස්සනට ගහව ප්ලෑන් එක මං කොහොමද දැනගත්තේ කියලාද? අකලංක මං හිතුවේ නෑස මගේ අක්කා මට මෙහෙම දෙයක් කරයි කියලා. මේ මගේ අක්කා නෙමෙයි. අරස එදා මං ඇවිල්ලා කතා කරලා කි. අන්න එදා තමයි මම මේ සේරම දැනගත්තේ. අනේ සර් තනිවම කොහොමද කෙල්ලෙක් උස්සන්නේ? ස්ටාකාන්ද කියන්නේ Thank you, sir. සර් අද ගෙදරදී මම මාර දෙයක් නේ දැක්කේ. මොකක්ද? සර් මේ අපේ අක්කාගේ කාමරේ ලාච්චුවේ තිබිලා මට නිදන් වදුලක් හම්බුණා. අක්කේ අක්කේ ඇයි මල්ලි? අක්කේ මේ බයික් එකේ යතුරුකෝ. ඔය මගේ කාමරේ කැබිනට් එක උඩ ඇති. අක්කේ අක්කේ ඇයි මල්ලි? මම මේ රත්තරන් බට් ටික අරන් තිබ්බා. අක්කේ නයොමි තාම ගෙදර ආවේ නෑනේ. මොකක්? මේ කරුවලත් වැටිලානේ. ඒක තමයි අක්කේ. මේ එයාගේ ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑනේ. ඉතින් ඇයි මෙච්චර වෙලා හිටියේ මට ඔක කියන්න? දන් වදුලක් වගේ දෙයක් කොහොමද දීපිකා ළඟට යන්නේ? ඉන්ස්පෙක්ටර් මට කියන්න අමතකුණානේ. මගේ නැතිවෙච්ච අප්පච්චි පුරාවිද්‍යා ගවේෂකයෙක්. අකලංක මට කියන්න ඔය නයෝමිලගේ පවුලේ වැඩිමලා කවුද? ඔව් එයා තමයි සර්.
මේ එයාට නංගිලා දෙන්නෙක් ඉන්නේ. එතකොට නයෝමිගේ අම්මා තාත්තා යාළුවගේ පවුල විස්තර කොහොමද? මේ තාත්තට නම් ඉන්නේ මල්ලිලා දෙන්නේ. අම්මට නම් ඉන්නේ නංගි කෙනෙක්. ඒ කියන්නේ නයෝමි තුන්කුළුද? හෙට අනිත් වෙනකොට අපිට නයෝමි ඉන්න තැනක් හොයාගන්න පුළුවන් වෙයි. අක්කා එහෙම හිතනවද? නැත්තම් පොලිසියෙන් ඌට ගැලවිල්ලක් නෑ නයෝමිව දෙනකම්. ඒත් අපි කොහොමද හරියටම කියන්නේ ඌමයි නයෝමිට කරදරයක් කරේ කියලා? මොනවද මල්ලි ඔයා මේ කියන්නේ? ඌ ඇරෙන්න කවුද ඉන්නේ අපිට මේ වගේ කරදර කරන්න? මල්ලි මට ඔෆිස් එකෙන් කෝල් එකක් එනවා කතා කරන්න. හෙලෝ. ඒවට පේ වෙලා යන්න ඕනි. ඒත් අක්කේ මේ රෑ වෙලා මල්ලි ඔයා ගෙදර ඉන්න. බැරි වෙලාවත් පොලිසියෙන් එහෙම ආවොත් එහෙම. ඔයා පරිස්සමෙන් ඉන්නකෝ මං ඉක්මනට ගිහින් එන්නම්. හෙලෝ කපු මහත්තයා. හලෝ ඔක්කොම ලෑස්ති කරලා තින්නේ. ඇයි පරක්කු? නෑ නෑ මම මේ ඇවිල්ලා ඉන්නේ. ඔව් කපු මහත්තයා. කපු මහත්තයා කියපු විදිහටම මම 3 වේලක් ප්‍රේ වුණා. නෑ නෑ මං ඉක්මනට එනවා. මම එන ගමන් ඉන්නේ. හා ඉක්මනට එන්න. දිනේෂ් සර් මං එයාගේ පස්සෙම යනවා සර්ලා ඉක්මනට එන්න. හරි. මම දෙම ටීම් එකක් එක්ක එන්නම්. කිසි දැන්ම වෙපන් එක ටීම් එකට ඇස් කරා. අපි කිසි චාන්ද්‍රයක් කතා කරා. ඔකේ සර්. ඇයි ඔයා නයෝමිට මෙහෙම දෙයක් කළේ අක්කේ? එයා මොකද්ද ඔයාලා කරපු වැරද්ද? එදා ජයසෝම ගෙදරට ඇවිල්ලා මට ලැජ්ජ කරලා ගියපු වෙලාවේ මට පුදුම අසරණකමක් දැනුණා.
මට ඉතුරු වෙලා තිබ්බේ අම්මා මම වෙනුවෙන් ඉතුරු කරලා ගියපු රත්තරන් බඩු ටික විතරයි. ඒත් ඒ රත්තරන් බඩු ටික විකුණලා ජයසෝමගේ ණය දෙන්න බැරි බව මට තේරුණා. ඊට පස්සේ අප්පච්චි එකතු කරලා තිබ්බෝ ඇන්ටික් බඩු ටික විකුණලා මං ඉතුරු මුදල් හොයාගන්න බැලුවා. ඊට පස්සේ තමයි සර් මට මේ වගේ අදහසක් ආවේ. මට මතකයි සර් මම පොඩි කාලේ අප්පච්චිගේ පරණ පුස්කොළ පොත් කියවන්න හිටපු ගුරුනාන්සේ කෙනෙක් හිටියා. මගේ අවාසනාවකටද වාසනාවකටද කියලා මන් දන්නේ නැහැ සර්. අප්පච්චිගේ පරණ ඩයරි එක ඒ ගුරුනාන්සේගේ ඇඩ්‍රස් එක ලියලා තිබුණා. සීල දෝෂ නිවාරණය. ඕකට තමයි දුව හනුවස් කියන්නේ. අවුරුදු 40කට කලින් තමයි උන් ඉදන් මදුල හම්බුනේ. එතෙක් ඉඳලා බිල්ලක් කෙව්වා. ඒත් හම්බුන්නේ. ඒත් මට හරි බයයි ගුරුනාන්සේ. මම මේව පුරුදු වෙන කරනව නෙවෙයි ඈ මේ එන කෙමුර දවසක මේ වැඩේ හවරක් කරලා දාමු. අපිට බැයිද ගුරුනාන්සේ ගෑන් ළමයා නැතුව වෙන මොකක් හරි ක්‍රමයක්? එහෙම වුණා නම් ළමයෝ ওই වස්තු අපි මෙලහකට අරගෙන ඈ අනික නිදන් වදුලත් ගෙදරට ලැබිලා අනිත් සියලු කරුණු කාරණාවත් ගෙදර තිබිද්දි ඇයි ඕක අපි ගන්න නැත්තේ ඈ? ඒත් මට හිත හදාගන්න බෑ ගුරුනාන්සේ. බය වෙච්ච කාර්ය නෑ. ඒවට වැඩ තියෙනවා. ওই ගන්න වස්තුවෙන් කොටසක් පුණ්‍ය කටයුත්තකට යොදෙව්වනම් බය වෙන්න කාර්ය නෑ. තේරුණාද? මගේ අම්මා පිළිකාවකින් නැති වුණාට පස්සේ අප්පච්චි මනින්ම තක්කසාදයක් කරගත්තා. අප්පච්චි නැති වෙනකොට මගේ ඔළුවේ ලොකු බරක් ඉතුරු වුණා. මට මගේ ඉගෙනීම ගැන හිතන්න වෙලාවක් තිබුණේ නැහැ සර්. මට මගේ රූප ගැන හිතන්න වෙලාවක් තිබුණෙත් නැහැ. අනේ නිකන් ඉන්නකෝනේ. මේ අක්කට ඒ කෑ ගන්න එපා. ඔය ඉන්නකෝ. අතාරින්නකෝ. මොකද මේ? මල්ලි ඉගෙන ගන්න කාලේ මම්මගේ බිස්නස් එක ගොඩාක් අමාරුවෙන් ටිකෙන් ටික දියුණු කරගත්තා. මල්ලි නයෝමිව කසාද බැඳලා ගෙදරට එක්කරගෙන ආවහම එයාවත් බිස්නස් එකට හවුල් කරගන්න මං හිතාගෙන හිටියේ. ඒත් නයෝමි කියන්නේ ඉගෙනීම ගැනයි රූපේ ගැනයි අහංකාරකමින් පිරිච්ච කෙල්ලෙක් කියලා මං තේරුම් ගියේ ටිකක් කල් යද්දී. නයෝමි ගැන මගේ හිතේ තිබුණු ඉරිසියාව
ටිකෙන් ටික මූදු වෙන්න ගත්තා. දැන් ඉතින් නංගිටත් පුළුවන් මගේ බිස්නස් වැඩවලට උදව් වෙන්න. ඔව් ඉතින් බැරි කමක් නම් නැහැ. මගේ මාස් එක කම්ප්ලීට් කරන්න තියෙනවනේ අක්කේ. ඒක කම්ප්ලීට් කරේ නැත්නම් මගේ ජොබ් එකේ ඊළඟ පොසිෂන් එකට යන්න බැරි වෙනවා. ඒකට ඉතින් අකලංකත් කැමතියි. නේද අකලංක? දැන් ඒ කියන්නේ ඔයාලා ඔක්කොම තීරණය කරගෙන ඉවරද? නිදානේ හැටියට බිලි දෙන්න ඕන. කේන්ද්‍රේ නාගේන්ද්‍ර යෝගයේ තියෙන ගෑණියක්. නිදම් බිල්ල ගෙදෙට්ටම ඇවිත් තියෙන බව මට ගුරුන්නාන්සේ තේරුම් කරලා දුන්නා. ඒකයි මම මෙහෙම කරේ සර්. බඩවැල කඩාගෙන ආපු සහෝදරයෝ නොවුනත් මේ අකලංකගේ යහපත වෙනුවෙන් තමුන් මුළු ජීවිතේම කැප කරලා තියෙනවා. ඒත් මේ අන්තිමටම තමුන් කරපු දෙයින් ඒ කිසි දෙයක වටිනාකමක් නැති වුණා. අර කරන්න දෙයක් නැහැ. මට නීතිය ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. WBC මෙයාට උදේට උසාවියට ගෙනල්ලා ඇස්ති කරන්න. ඕකේ සර්.